පිළිෙන පලනතාවට YouTube ප්‍රෝග්‍රම් එකට වඩින් දැන් ඇත්තටම සුමිදි කතා කරනකොට මට අහන් ඉන්න හරි ආසයි. මම ඇත්තටම බොඩි ෆිලොසොෆි එකට හරීම කැමතියි. මහත්තයාගේ කොහොමද මේ ආගමකට දහමක් තියෙන නමුරු කියලා මම අහන්නේ. එයා මම හිතන්නේ හෘද සාක්ෂිය බිලීව් කරනවා කියලා මට හිතෙන්නේ. මේවා මේ බිරිඳ ළඟ තියන් සාමාන්‍ය කතා කරන්න හොඳත් නෑ අපි සාමාන්‍යයෙන් මේ පිරිමිදියට. නමුත් තියෙනවා තුමිදු හරි වාසනාවන්තයි කියලා. ඇත්තටම වාසනාවන්තයි රංග එක කියන්නේ හිත නිමා ගන්න පුළුවන් මේ සම්බන්ධයක් කියලා කියන්නේ ඇත්තටම ඒ තේරුමෙන් බැලුවොත් ඒක වාසනාවක්. මමත් සතුටු වෙනවා. මට මෙයා වගේ කෙනෙක් හම්බ වෙච්ච එකට ඒකට හේතුව මට මං විදිහට ඉන්න දෙනවා. මම සමහර වෙලාවට දෙමළ සින්දුවක් දාගෙන ඉන්නවා. ඒතකොට මට ආයේ මං ළඟට ගිහලා අහනවා what disturbed කියලා අහන වෙලාවල් තියෙනවා. මම හිතන්නේ ඔයාගේ තෝරා ගැනීමේදී ඒ දමිලත්ත් ඒ දමිල තරුණයක් කිමත් ඒක පොඩි අලංකාරයක් වෙන්නේ ලොකු වටිනාකමක් ඔබ කිව්වා වගේම එකතු වුණා එයා දෙමළ කියලා කිව්වට පස්සේ අපි දෙන නම්බරේ හුවමාරු කරගත්තා. ඔව් විශේෂත්වයක් දැනුණා. ඉතින් ඒ විදිහට තමයි ඒ තමයි පළමු හමුවීම. ඒක පළමු හමුවීම පමණයි ඊට පස්සේ දිගටම හම්බ වුණා. මිනිස්සුන්ට තමන්ගේ ජීවිත කාලය තුළ දැවැන්ත සමාජ පරිවර්තන දකින්න හම්බ වෙනවයි කියන එක විශ්මයක්. මේ ලෝකෙට ගින්දර හම්බ වෙන වෙලාවේ අපි ජීවත් වුණේ නැහනේ රංග. මගෙන් කවුරු හරි ඇහුවොත් මම කැමතිම නළුවා කවුද කියලා අදටත් මගේ උත්තරේ ජැක්සන් ඇන්තනි. ජැක්සන් මන් දිහා හැරලා බලලා දිග චූංචා කියලා මට කියන්නකො මේ සතුටින් ජීවත් වීමේ කලාව මොකක්ද කියලා. විවාහය කියන එක ඇතුලේ ගෞරවය කියන එක ඉතාම වැදගත් දෙයක්. මම දන්නේ මට තුමිදුවා එදා දැකපු දවසේ ඒ ඇති වෙච්ච ගෞරවය අද වෙනකම් මං ඒක එහෙමම තමයි. මං හිතන්නේ ඇත්තටම අපේ ජීවිතය ඇතුලේ සතුට රැඳෙන්න කලණි තමයි ලොකුම කටයුතු කාර්යභාරය කරන්නේ. අපේ පෞල් ජීවිතය ඇතුලේ ඒක ගෙනාවේ කලණි. ඒ ඇතුලේ සමාව දෙනවා සහ සමාව ඉල්ලනවා කියන එක. ඉතින් එහෙම තිබුණොත් තමයි රිලේෂන්ෂිප් එකක් කියන එක පවතින්නේ. අද විශේෂ දවසක් මේ රංග අද කලණිගේ උපන්දිනේ. එයාට සාමාන්‍යයෙන් දවස් මතක නෑ. මම මගේ බර්ත්ඩේ එක වේලස්සනින්ම මතක් කරනවා. ඒ කියන්නේ එදාට අම්මා මුලේ දැන් පොඩ ඇඩ්වර්ටයිස් කරන්න පටන් ගන්නවා. තව සති දෙකකින් උපන්දිනෙත් එනවා. එතකොට දැන් මම ලෑස්ති වෙන්න ඕනි වට يعني තෑගි ගන්න ඒවා පාටි ඕගනයිස් කරන්න. මෙයා විශ් කරේ නැති වුණා මට දුකයිනේ. අන්න සතුටින් ජීවත් වීමේ කලාව